හෙලෝ ගයිස් ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. අදත් ගෙනවා ලස්සන වීඩියෝ එකක්. ඔයාලා මගේ වීඩියෝ දිගටම බලනවා නම් මගේ subscribe button එක click කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන්න ගන්න ඕන නම් notification icon එකක් click කරලා තියාගන්න. ඒ වගේම මම වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එක මුල ඉඳන් අගටම බලලා වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාන්න. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් මම ගෙනාවා නූල් පැකට් දෙකක්. මේ නූල්ස් තමයි ප්‍රීමා එකේ කොත්තුමී එකයි ඊට පස්සේ මැගි එකේ ගහන චිකන් ෆ්ලේවර් නූඩල්ස් එකයි. අපි දැන් බලමු අද කවුද මේ දෙකෙන් දිනන්නේ කියලා. මට ප්‍රීමා කොත්තුමී එකේ මේ නූඩල්ස් එක උනා 130ක්. ඊට පස්සේ මැගි එකේ මේක උනා 120ක්. ඒතකොට දෙකටම උනේ රුපියල් 250යි. එහෙනම් මේක හදාගෙන එන්න. එතකන් ඔයාලා ඔහොමම ඉන්න. හරි ඉතින් මෙහෙම තමයි අපේ අද දවසේ තරගකාරීන් දෙදෙනා ඉන්නේ කියන්නේ මම හදාගන්න නූඩල්ස් දෙක. ප්‍රීමා කොත්තුමී එකක මේ පැත්තෙන් තියෙනවා. එතකොට මැගි එකේ චිකන් ෆ්ලේවර් එක මේ පැත්තෙන් තියෙනවා. මේ දෙකම මැගි එකේ චිකන් එක පොඩ්ඩක් රැලි රැලි ගතිය වැඩි. මේකේ ටිකක් මහතර තියෙනවා. මේක ටිකක් හීනෙට වගේ තියෙන්නේ. හරි. අපිට එහෙනම් මේ කොළ දෙක පැත්තකින් දාගමු. ඔයාලා හොඳට මතක තියාගන්න. මේ පැත්තේ තියෙන්නේ කොත්තුමී. මේ පැත්තේ තියෙන්නේ මැගි එකේ චිකන් එක. හරියට දානවා. අපිට මැගි එකේ චිකන් එකෙන් දීලා තිබ්බා රසකාරකයක්. ඒ කියන්නේ කුඩු පැකට් එක මේ වගේ කුඩි කියන්නේ රසකාරක පැකට් එක. අපි ඒක දාගමු. ඒක දාගත්තා. ඒක දාගෙන අපි කලවම් කරගමු. මම වරද්දගත්ත නම් මේක මේ කලින් කලවම් කරන් යන්න තිබ්බේ. මේ කලවම් වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. මේක උයන්නේ මෙහෙම නෙමෙයි. හදන්නේ මෙහෙම නෙමෙයි. හදන්නේ වෙන විදිහකට. අන්න ඒ උනට මෙහෙම කවපු. ඊට පස්සේ අපේ ප්‍රීමා කොත්තුමී එකට අපිට දීලා තියෙනවා චිලි ඔයිල් එකකුයි රසකාරක පැකට් එකකුයි. අපි මේ දෙකක් දාගෙන කලවම් කරගමු. දෙයක් දාගෙන කලවම් කරගමු. හොඳට කලවම් කරගන්න. මේ නිකම් අමුතු පාටක් තියෙන සැර පාට. ඒකත් අපි කලවම් කරමු. හරි එහෙනම් මම මේ නූඩල්ස් දෙකම හදාගත්තා. ඉතින් ප්‍රීමා කොත්තුමී එකේ නූඩල්ස් එක තියෙන්නේ මෙහෙම තමයි. ඊට පස්සේ මැගි එකේ චිකන් ෆ්ලේවර්ඩ් එක තියෙන්නේ මෙහෙම. අපි එහෙනම් දැන් මේක කාලා බලමු කවුද දිරන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම මේකේ සුවඳ බලමු. මේකේ එන්නේ කුළුබඩු සුවඳ. හොඳ කුළුබඩු සුවඳක් මේකෙන් එනවා. ඒ කියන්නේ මැගි එකේ චිකන් ෆ්ලේවර්ඩ් එකෙන් චිකන් සුවඳක් ලාවට වගේ එනවා. ඊට පස්සේ මේකේ කොත්තුමී ප්‍රීමා කොත්තුමී එකනේ. ඒක hot and spicy. hot and spicy එක හොඳ සැර සුවඳකුයි chili oil chili සුවඳකුයි එනවා. ඉතින් අපි දැන් ඉස්සෙල්ලාම කාලා බලමු මැගි එකේ chicken flavored noodles එක. අපි ඒක ඉස්සෙල්ලාම කාලා බලමු. මොකද අර ඉස්සෙල්ලාම කට වාඩි දෙන්න. කාලා බලන්න රහයිද කියලා. රහයි නම් කමෙන්ට් එකක් දාන්න. මම මේ කාලා අන්තිමේටම ලකුණු දෙන්න. මං එතකන් කන්නම්. ඒක. මම ඔයාලා මොකද ගන්න? කාලා බිල එහෙම ඉවරලා. ඔයාලා කැමති මේ දෙකෙන් මොකද? පහලින් කමෙන්ට් එකක් දාන්න මොකද්ද කැමති කියලා.
ඔක්කොම කාලේ ඉවරයි. ඇත්තටම ඒක ගැන කිව්වොත් නම් ඒකේ චිකන් ෆ්ලේවර්ඩ් කිව්වට චිකන් රහක් නම් එන්නේ නැහැ. සාමාන්‍ය අර අජිනමොටෝ ආන් ඒ වගේ රහක් තමයි එන්නේ. කැරට් ලීක්ස් ඒ පැකට් එකේ තියෙන චූටි කෑලි චූටි වල ජෙල්නේ කරලා කොහෙද දාලා තියෙන්නේ. ඔබ අර මොකටද දාගත්තාම ටිකක් ලොකු වෙනවා. අවුලක් නැහැ නෝමල්. ඒක රහයි. ඒකේ සුප් එහෙම හදලත් හොඳයි. මං කලින් බීලා තියෙන සුප් එහෙම හදලා. මේකට එග් එකක් එහෙම එකතු කරගෙන එහෙම කරලා ඒත් රහයි. ඒකට මට දෙන්න පුළුවන් 10න් 7.5ක් වගේ දෙන්න පුළුවන්. අවුලක් නැහැ රහයි. අපි බලමු ඉතින් මේකත් කාලා කොහොමද තත්ත්වය කියලා. මේක එහෙනම් අපි පැත්තකින් තියමු. අපි දැන් කමු ප්‍රීමා එකේ කොත්තු මීගෙන් ගහන hot and spicy එක. මේකෙත් ඔයාලට පණ එකට දෙන්න කණ්ඩ කාලා බලන්න රහයි කියලා. රහයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මෙව්ව නේද අර තුරංගාව එහෙම ට්‍රිප් එකක් ගියාපුවාම එහෙම මේ අර ලොරියකින් මේ හදලා දෙන්න රුපියල් 250ක් දුව දෙන්නේ. ඒ කොත්තු මේකනේ. මම දගන්නේ මැගී එක තියෙනවා. කොත්තු මේ විතරයි මම දගන්නේ. ඒකත් ඔක්කොම කාලේ ඉවරයි. අපි දැන් ඉතින් දෙකම කාලේ ඉවරයි. අපි දැන් ප්‍රීමා කොත්තු මියක් ගැන කතා කරොත් ඒකේ තියෙන්නේ hot and spicy කියලා. ඒ කියන්නේ කටට සැරට කියලා තියෙන්නේ. නමට සාධාරණයක් කරලා තියෙනවා. හොඳ සැරට තියෙනවා. මේක චිකන් ෆ්ලේවර්ඩ් කියලා ගහලා තිබ්බට චිකන් රහක් මට නම් ආවේ නැහැ. ඔයාලා කාලා තියෙනවා නම් ඔයාලට ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ. මට නම් චිකන් ෆ්ලේවර්ඩ් රහක් ආවේ නැහැ. ඒක මං හදාගත්ත විදිහ වැරද්ද දන්නේ නැහැ. මට ආවේ නැහැ. එච්චරයි. එතකොට මම මේ ප්‍රීමා කොත්තුමී එකට ලකුණක් දෙනවා නම් ඒකට මම දෙනවා ලකුණු 8.5ක් දෙනවා. මොකද මේක චිකන් ෆ්ලේවර්ඩ් කියලා ගහලා තිබ්බට චිකන් රහක් ආවේ නැහැ. මේකේ කොත්තුමී කටට හොට් ඇන්ඩ් ස්පයිසි කියලා ගහලා තිබ්බට කටට සැරට කියන. ඒ හින්දා මේකේ සැරක් ආවා. නම ගහලා තියෙනවනේ. සාධාරණයක් කරලා තියෙනවා. අනික මේකට වැඩිය මම මේකට කැමතියි මේක රහයි. මේක කියන්නේ මේකට වැඩිය මේකේ රහත් වැඩි. මේක සුප් වලට එහෙම හොඳයි. ඒ වුණාට මේක නිකන් අවුලක් නැහැ ඉතින් කන්න පුළුවන්. මේකට වැඩිය මේක රහයි. ඒ හින්දා මම මේකට 8.5ක් දුන්නේ. ඉතින් අද තරගයේ වීරයා තමයි ප්‍රීමා කොත්තුමී. එතකොට මැගී එක මාත් එක තරහ වෙයිද දන්නේ. කොහොම හරි ඔයාලා මැගී කාලා කන්න මැගී ලෙඩුන්ට එහෙම හොඳයි කියලා මම මේක ලෙඩුන්ට කන්න බෑ සැරයින්. මැගී එක ලෙඩුන්ට එහෙම හොඳයි. ඒ හින්දා මැගී කන්න නැතුව ඉන්න එපා. මේකේ මේ තත්ත්ව සාධක එහෙමත් කියන හොඳ. සීනි ලුණු මේදය එහෙමත් හොඳ දාලා තියෙනවා. මේකෙත් ඒවා දක්වලා තියෙනවා. මේ තුන් දෙකම එකයි වගේ තමයි එක ලයින් එක යන්නේ. මේ ග්‍රෑම් 73යි තියෙන්නේ. මේ ග්‍රෑම් 80ක් තියෙනවා. මේක රුපියල් 120යි මේක 130යි. මේකේ නමට සාධාරණයක් කරලා තියෙනවා. මේකේ චිකන් රහක් මට නම් ආවේ නැහැ. කොහොම හරි ඉතින් අදට වීඩියෝ එක ඔච්චරයි. එහෙනම් ලබන සතියේ මේ වගේ විනස්ම විදිහේ වීඩියෝ එකකින් හම්බෙමු. හිතගන් ඔයාලා මාව සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා මගේ වීඩියෝ හොඳයි නම් ෂෙයා කරන්න. ඒත් එක්ක මට කියන්න තියෙනවා තව ඔයාලා මගේ මේ වීඩියෝ එක විතරයි නම් පළවෙනියටම දකින්නේ. මගේ channel එකේ තියෙනවා කලින් දාපු වීඩියෝ ගොඩක් කියන්නේ ගොඩක් නෑ 5ක් තියෙන්නේ. ඒ වීඩියෝත් බලලා
ඒවා හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයාලට මොනවා හරි කණ්ඩ රික්වෙස්ට් එකක් කරන්න තියෙනවා. ඒ කියන්නේ මගේ මොනවා හරි කණ්ඩ ඕන කියලා ඉල්ලන්න තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න යන්න. මම පුළුවන් ඒවා ඉස්සරහට අරන් එන්නම් වීඩියෝ. දාඩියක් දාලා තියෙන දැන්. මේකේ සැරයි ඒ තරම්ම. එහෙනම් අදට වීඩියෝ එක ඔච්චරයි. ඔයා මේ වෙනකම් වීඩියෝ එක බැලුවා නම් ඔයා මේ කැල්ල දකින්නවා. ඒ හින්දා ඔයාට ගොඩක්ම ස්තුතියි. එච්චරයි මට කියන්න තියෙන වෙන